හෙල්ලෝ ගයිස් සාදරෙන් ආදරේ පිළිගන්නා මගේ channel එකට ඔන්න ඉතින් අද මං ගහන්න යන්නේ ice. ඉතින් guys මේක Play Store App Store කියන දෙකේම වට ගන්න හැකි. App Store එකේ තියෙද්දි දන්නේ කොහොමද Play Store එකේ තියෙනවා guys. game එකේ link එක description box එකේ තියෙනවා. කැමති කට්ටියට ගන්න පුළුවන්. නැති කට්ටියට නිකන් ඉන්න පුළුවන්. game එකේ නම කියන්න බැරි වුණා. game එකේ නම ice මචං. මොකට මේ වගේ නම දානවද මන් දන්නේ නැහැ. ඉතින් guys මං අද ගහන්න යන්නේ normal mode එක. මං හાર્ඩ් එකයි නයිට්මෙයාර් එකේ ගහන්න බැලුවා. නයිට්මෙයාර් නම් මචං අපි ඉන්න කාමරෙන් එළියට බහින්න වෙන්නේ නැහැ. ලයිට් නෙවෙනවා. ඊට පස්සේ ගෙදර හෙල්ලෙනවා. භූමිකම්පාව ජපානයේ වගේ එහෙම එක එක සීන් තියෙනවා. හાર્ඩ් එකෙත් ඒ වගේම තමයි කිසි වෙනසක් නැහැ. කොහොම හරි මේ දෙකෙත් ගේම් ප්ලේ එකක් ගේන්න බලන්න. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. like කරලා නැත්නම් වීඩියෝ එක like කරන්න. කමෙන්ට් කරන්න තියෙන හරියට කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලා මේ බලන ඇති මම මේ බිට් වල තියෙන ඇස් වගේ ඒවා ගලව ගලව යන්නේ මොකද? ඔන්න ඔය වගේ ඇස් වගේ ඒවා ගලව ගලව යන්නේ මොකටද කියලා බලන ඇති. ඒ ගලවන්නේ මොකටද කියලා මම ඉස්සරහදී පෙන්නන්න. අපි මේ මලු එකතු කරනවා මම ඒ ඇස්ත් ගලව ගන්නවා. ඒ ඇස් වලින් තමයි අපිට අපේ පස්සෙන් අර බෙල්ල කඩාගත්ත හොල්මන මේ කොහෙද ඉන්නේ කියලා බලාගන්න මොන විදියට අපිට බලා ගන්න පුළුවන් ඒ හොල්මන කොහෙද ඉන්නේ කියලා. වැඩි වෙලා බලා ගන්න බෑ. තප්පර දෙකක් තුනක් විතර තමයි බලා ගන්න වෙන්නේ. ඉතින් guys මේ ගෙදර මේ බංගලාවේ තට්ටු තුනක් තියෙනවා. උඩ තට්ටුවයි යට තට්ටුවයි බේස්මන්ට් එකයි. ඉතින් guys අපි මේ normal එක ගන්නෙද්දා ඒ හොල්මන වැඩි වේගෙන් එන්නේ නැහැ. ඉතින් ඒක තමයි යකෝ මේකට normal එක කියන්නේ නැත්නම් යකෝ normal එකේ මේකට නම දානවයි. මාත් ඉතින් ඔය හිටපු ගමන් වතුරු ගුණ පොත තුනක් කියන ගණන් ගන්න ආගෙන වඩුගෙන මිනිස්සුන්ට ටිකම තමයි. ඉතින් අපි මෙතනින් උඩට ගිහලා බලමු මොකද තියෙන්නේ කියලා. මල්ලක් තිබුණොත් හොඳ. මල්ලක් නෙවෙයි තියෙන වල්ලක්. ඉතින් එතන මොකොත් නැති හින්දා මචං අනිත් පැත්තේ කාමරෙන් ගියා. මට කාමර දෙක පොඩ්ඩක් පැල්ලෙනවා මචං. මෙතන මලු තුනක් තියෙනවා නේබ. හරි මගේ. වෙනදාට වඩා මලු පහක් තියෙනවා. මෙන්න මේ දොර අරින්න මචං අපිට ඕන කියතක් වගේ එකක්. කියතක් වගේ කන්නේ කියතක් තමයි ඕන මචං. කියතක් වගේ ඉන්න හරින්න බෑනේ. පොඩි සද්දයක්ත් එනවා. උඩ තට්ටුවේ තමයි ඉන්නේ මචං. දැන් මචං ඕකේ කොහටද යන්නේ කියලා බලන්න ඕන. මගේ ඇසුත් ඉවරනවා කී කොහෙද ඉන්නේ කියලා බලන්න ගිහිල්ලා. මගේ ඇසුත් ඉවරනවා කියව පාර වලට තැනට මට ඇස් 6ක් තියෙනවා කියලා. මට ඇස් 6ක් තියෙනවා මචං. මං ඇස් 6 මාළුවෙක්නේ. අන්න ඒක. දැන් මචං මෙතන දොරවල් දෙකක් තියෙනවා. එක දොරකින් පොඩි ලයිට් එළියක් එක පොඩි ලයිට් ගැහිල්ලක් තියෙනවා. අනිත් එළිය මොකක්වත් නැහැ. අලියනේ මචං අනිත් දොරේ. වදන පැරලෙන බම් මේ බයිට දන්නෙත් ඉතින්. බෙල්ල කඩාගෙන හොල්මනක් එනවා කියන්නේ. මොන දොරෙන්ද යන්නේ මචං? අපි 10 20 ගාලා බලමු දොර. මේ දොරෙන් යන්නේ. ඒකේ බෙල්ල විදිහට තියෙන නිසා ඒකේ වගුකටු දෙකයි පෙනඟු දෙකයි පුෂ්ණ කොටු දෙකයි පුෂ්ණ කොටු නෑනේ බං ගෑණියෙක්ට පුෂ්ණ කොටු තියෙන මිනිස්සුන්ට ඒ ටික එල්ලගෙන යන්නේ මචං ඒ අර මෙනු එකේ අර පෙන්නනකොට ඒකේ තියෙන මන් දැක්ක මචං මං හිතන්නේ මචං මන් දැන් උඩ තට්ටුවේ සේරම ටික සුද්ධ කරලා ඉවරයි තව මෙන්න මේ කාමරේ විතරයි මං හිතන් තියෙන්නේ ඔය කාමරේ තව නෑනේ මචං අර සමහර තැන්වල විතර ෆොටෝ වගේක් තියෙනවා ඒ ෆොටෝ 5-10ක් තියෙනවා මම ඒ ෆොටෝ වලින් මොකද්ද ගන්න කියලා බැලුවේ නැහැ කොහොම හරි ෆොටෝ වලින් මොකක් හරි කරන්න තියෙනවා මචං මම දන්නේ නැහැ හැබැයි අපි පස්ස හොයාගමු ඉතින් ඉස්සෙල්ලා මල් ටික හොයාගමු අන්න ඒ ෆොටෝ ටික මචං මම දන්නේ නැහැ මචං ඔයක මොකද්ද කරන්න තියෙන්නේ කියලා කවුරු හරි දන්නවනම් ඒක පල්ලෙන් කමෙන්ට් කරන්න පල්ලෙය තට්ටුවට යන්නේ යන්න කලින් පොඩ්ඩක් බලන්න ඕන අර හොල්මන කොහෙද ඉන්නේ කියලා පල්ලෙය තට්ටු වෙනකොට ඒක උඩට තට්ටු වෙන ගමන් තිබුණ ඔක්කොම සප කනේ අත සාක්කුවේ ET ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න like කරලා නැත්නම් වීඩියෝ එක like කරන්න comment කරන්න තියෙන හරියක් comment කරන්න ඉතින් මචං ඔන්න රන් කියලා ගන්න මම කලින් කිව්ව විදිහට බැරිලා පල්ලෙහාට තට්ටු වෙන ගමන් හිටියේ නම් මම කොහමද වෙනම පරිවලක් දාගෙන බහින්න වෙනවා එතන ඉතින් guys ඔය light ගහන පොඩ්ඩක් ඉවර වෙනකන් අපි එතනලා කර කිව්ව මචං මෙතන හැත් කියන එකත් ගමු තාම මාළු 7යි යවන මචං අන්න ඒකේ බෑස් තමයි දැන් පල්ලෙහාට තට්ටුවේ පල්ලෙහාටම බහින ගමන් ඉන්නේ මෙන්න අප බාත්රූම් එකක් තියෙනවා මම බාත්‍රූම් එකක් තියෙනවා දැක්කේ අර කොබඩ් එක පල්ලෙත් තියෙනවා කොබඩ් එක සුද්ධ කරලා නැහැ මං හිතන්නේ අර හොල්මන විතරනේ මේ ගෙදර ඉන්නේ හොල්මන කොබඩ් එකේ හොල්මනට කොබඩ් එකේ ඉන්න බෑනේ ඒතකොට හොල්මන කොහෙද දන්නේ නැහැ නේ යන්නේ හොල්මන කොයි හරි ආවෙන්නේ බෑ මට මොකෝ ඉතින් guys ඔයාලා බලන්න නැති මම මේ normal එක උනත් මෙච්චර වේගෙන් මල්ට එකතු කරා මෙච්චර වේගෙන් ගන්න ඕනේ කියලා මචං ෆෝන් එකේ බැටරි 16යි තියෙන්නේ අන්න ඒකයි 16න් වැඩි කරන්න බෑනේ අන්න ඒක මචං මෙච්චර ඉක්මනට ගන්න
ඒකට තව හේතුවක් තියෙනවා මචං බයයි මචං. ඒ බයට තමයි මචං මේ මෙච්චර මේ සිදුවීම මට එනෝ නේද දුව බං යකෝ. ඉතින් වේගින් දුවන්න ඕනෙත් නෑ හිමින් එන්නේ ඒක වෙනම කතාවක්. මං දැන් මචං පල්ලෙහාට යන්න බැරි කමට ඕකේ උඩහාට එන්න කවදද කියලා බලන් හිටියා මචං. දැන් උඩහාට ආවනේ දැන් කොහමද වටයක් ගාලා පල්ලෙහාට බලන්න. දැන් බලමු පල්ලෙහාට බහින්න පුළුවන් වේද බැරි වේද කියලා. අය කියන්නේ වටයක් ගාලා වඩා මෝන්ටම සෙට් වුණා තමයි වැඩි. උඹ මොකද මේ හොටු හුරන වගේ හුක් හුක් එකක් අදින්නේ අඬනවද කොහෙද බං අම්මට සිරි ඒකේ පල්ලෙහාට බහින්න හදලා තියෙන මං පල්ලෙහාට යන්න හදනවද අපරාධෙකුත් නෑ ඉතින් හැම වටයක් ගාලා යම මොකද දැන් කරන්නේ ඔකි පස්සෙන් එනවනේ අපි එච්චර වේගෙන් යන්න හොඳ නෑ මචං ඒකේ හිමින් නේ අනේ ඒක පවුනේ අසරණ ගෑණියෙක් නේ මේ පැත්තෙන් මේක හොදවා මේ යන්නේ මේ අර කාමරේ නේ බං ඔය දැන් කාමරේට 7ට වතාවක් රෙඩි ගියා බං මේ පැත්තෙන් යන්න ඕනේ කියම්මෝ ඒ කාමරේට මට පොඩි මේ මොකක් හරි දෝෂයක් තියෙනවා මට ඒ කාමරේට පොඩ්ඩ ඇදිලා යනවා ඊගේ අප්පට යකෝ ඒ ගෑණි පල්ලෙහාට ගිහලා දැම්මක් යා කරන්නේ වටේ කර කාමරයක් අතරින් ඉඳගෙන කරනකොට ඒ ගෑණි පල්ලෙහාට ගිහලා බලපන් දැන් ඒකෙත් ඇටි දැන් ඉතින් ඒකේ මෙහාට නෑ ඇටි කියලා කාපු රිලා වගේ උගුඩුවා වගේ බලන් ඉන්නවනේ මෙතෙන්ට වෙලා දැන් ඉතින් බලන් හිටපන්කෝ තනකොළ කාපු හරකා වගේ හරකා තනකොළ ගන්න නැතුව බත් කනවයි බත් කන හරකුත් තියෙන එක වෙන කතාවක් දැන් හරකනේ මෙහාට යනවා කාමරයට අට්ටාගෙන ඉන්නේ ඉතින් ඔය ගන්නේ කොහෙයිද දන්නේ බං උඩ තට්ටුවට ගියොත් නම් වාසනාවක් යට තට්ටුවට ගියොත් නම් වාසනාවක් කාටද ගියේ ඇසුත් නෑ මචං කාටද ගියේ අම්මට ආයෙනෝ නේද අඩු රින්ගෙන් තාඩින්කට හුරුවකෝ අඩු දැන් මම කාමරේක දොර අර ගත්ත වෙලාවකට ඒ ගන්නේ ඇතුළට ආවොත් මට මොකක් කරයිද කාමරේ ඇතුළට ආවොත් ඒකෙම මොකක් කරන්න බෑ යකෝ ඒකේ ගොළු විතරනේ තියෙන්නේ හරි මචං ඉතින් ඒ වෑන් මේ වෑන් වැඩක් නෑ මේන් කියලා ෂේප් එකේ පල්ලෙහාට යවයි මචං ෂේප් එක බහින්න මට ඒ ගෑණි පල්ලෙහෙන් යන්නේ බෑම පල්ලෙහාට රකත් යක්ෂයා වගේ එදින්ට වෙලා නෑ ඉන්නේ දැන් උඩහාට ගිහිල්ලා ඉවරලා වටයක් ගහලා ආයේ පල්ලෙහාට යනවා මචං අපි එහෙම කරලා බලමු මේක මග අරගෙන පුළුවන් වේද කියලා මග අරගත්තට වැඩක් නෑ මචං මේක උඩ තට්ටුවෙම තියාගෙන ඉවරලා පල්ලෙහාට තට්ටුව ෂේප් එක සැකෙනවා ඉතින් මම තාම channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න like කරන්න නැත්නම් like කරන්න comment කරන්න තියෙන හැල්පයක් comment කරන්න මට වෙනවා මේක ළඟ ළඟම එනවා වගේ තාටිගෙන් බඩු අවුවේ වගේ වීඩියෝ එක මම යාළුවන්ට බලන්න share කරන්න යාළුවෝ ඉන්නව නම් විතරයි යාළුවෝ නැත්නම් ඒත් share කරන්න බලපන් බං කරකලා ආවේ ඒ කාමරේටමනේ ඉතින් guys මේ කලබලෙට බොත්තම් වෙන්න බලන්න තාටිගෙන මෙනු බටන් එක බලන්න එතෙන්ට මේ මැප් එකක් තියෙනනේ බං අඩෝ මම කලින් මැප් එකක් තියෙන දැක්කේ නෑ බං බීටින් ස්පොට් එකනේ ඉතින් මචං මැප් එකක් තියෙන මේ මැප් එකේ පරිපල දෙකක් තියෙනනේ උඩ රගින එක පල්ලෙහාට බහින එක ඊට පස්සේ මොකෝයි ටැප් එකකුයි තව එකක් තියෙනවා මේ වැඩ නෑ මචං කොහොම හරි මෙතන ගිලට පැන ගන්න මම බලන්න ඕන ගෑණි ගියාට පස්සේ ඒ කියන්නේ යන්නෙත් නෑ බං මේ හෙලි තියෙනවා ඉතින් මචං ඇසුත් නෑ ඒ කියන්නේ කොහොමද ඉන්නේ කියලා බලන්න කොහමද තාම අලු 6 හොයන්න තියෙන්නේ ඒ මලු හැදී ඉතින් පල්ලා තට්ටුවේ තමයි ඔය මලු හැදී ඉන්නේ මචං උඩ තට්ටුවේ කොහෙවත් නෑ මචං ඔය මලු හැය මම පල්ලා තට්ටුවේ යන්න විදියක් නෑ අරගන්නේ පල්ලෙහා ඕන පුකක් වෙන්නේ කියලා යමන් පල්ලෙහාට එක්ක අහු වෙනවා නම් අහු වෙනවා නැත්තම් යනවා හැබැයි නෝමල් එකේ අහු වෙනවා මචං ස්ටාර්ටර් එක ගන්න ඒකයි ඉතින් මචං පල්ලෙහාට යමන් නේ පල්ලෙහාට මේක ඔය යකෝ මේ යන්නේ පල්ලෙහාට යන්න ඕන පල්ලෙහාට උඩහාට නෙවෙයි පල්ලෙහා තියෙනවා මචං මට හිටපු ගමන් මචං මේ කාමරේ තට්ටු ඔය කාමරේම පැටලෙනවා මචං සමහරවිට පැටලෙන්නේ අර පොඩ්ඩක් බය ගතිය වගේ තියෙනට පැටලෙනවා මචං කොහෙන් එයිද දන්නේ මචං පොඩි සෙලවෙන මනසනේ මචං සෙලවෙන ගතියක් තියෙනවා සෙලවෙන මනසේ කොට මචං ඕකී නෝට සෙලවෙනවා මගේ ඕන එනවා මචං එනවා දැන් නම් වටයක් ගන්නක ෂුවර් දැන් නම් වටයක් ගන්නක ෂුවර් කොහෙන්ද ඉන්නේ ආ මෙහෙන් ඉන්නේ අඩෝ මෙහෙන් ඇවිල්ලා තියෙනවා මෙතන උඩ තට්ටුවේ ඉඳලා තියෙන්නේ අඩෝ පොදුවේ බං උඩ තට්ටුවේ ඉඳිපෙක පැන ගත්තෝ දැන් ඉතින් මචං ගෙදරින් පැන්න වගේ තමයි ඉතින් මචං ඔන්න ඔතන එහා පැත්තේ අඩෝ මේක තාම පස්සේ ගෙන නවත්තන්නේ මෙතන පොඩි දොරක් තියෙනවා ඒක හැංගිලා පුළුවන් මෙතන ඇස්සේ අඩෝ මෙතන මල්ලා තියෙන හැකුත් තියෙනවා අඩෝ හැක් තියෙනවා ඔය ඇහ ගන්න කොච්චර කට්ටක් ඒවද බලපන් ඉතින් අඩෝ ඒක උඩ තට්ටු වෙනවා අඩෝ උඩට ගිහලා හැරලා ආවත් දන්නේ නැහැ බං කමන්නේ මලු හයක් දුරින් කොහම හරි පණින් මචං මලු 16යි තාම මලු 4යි ඕන අපි මේ මලු 4 චුරුස් කරලා හොයාගෙන ගෙදරින් පණිමු
ආයි ඉතින් මෙතන මම හිතරන්න තියෙන විදියක් නෑ මචං. කොහොම හරි පණ ගන්න ඕන මචං මේක. ඉවර කරගන්න ඕන කොහොම හරි මේක. අපි බලමු මේක මට ඉවර කරන්න පුළුවන් වෙයිද කියලා. අර මොකද බං අර නිකන් කෝරේ බඩ පිලකින් පල්ලයට බහිනා වගේ සද්දයක් එහෙම. නිකන් හරි ඇහෙන්නේ නැති බං. තව එක මල්ලයි මචං තව එක මල්ලයි. ඇස් එකකුත් තියෙනවා. අදි මචං පෑන්නා වගේ තමයි. ඉතින් ඇස් දෙකකුත් තියෙනවා. දැන් බලමු කොහෙද ඉන්නේ කියලා. අඩුවට තට්ටුවට බං. අඩු දැන් පෑන්නා වගේ තමයි මේ දෙකත් එක උසරන් ගියා. අපරාධ ඉතින් ඒක ගන්න බැරිලු මචං. මලු 20 එකතු ගන්න පුළුවන්. දැන් අපිට එලිට පයින් 12 හොයාගෙන එලිට පයින් තියෙන අර මේ පටන් ගත්ත කාමරේ අඩු අනුද පයින් තවට මචං අර වේගෙන් දෙන පටලක දැන්නේ. ඒක මම නොදා ගහන තැන හැදුවේ මචං. ඒක නොදා ගහන්න බැරි වුණා. ඉතින් අර ගෑනි එන ළඟ හිටියේ මම බය වුණා එක පාට අන්න ඒකයි. දැන් ඉතින් මචං ඒ ගෑනි නිකන් අපිට මෙතෙන්ටලා බැලුව පට්ටම් ගහගෙන බෑ. ඇහත් දාලා බැලුවා ඒ ගෑනි උඩට යනවා. අඩු උඩ තට්ටුවේ නේ බා. පැන්න වගේ තමයි මචං ඉතින් ඒ ගෑනි උඩ තට්ටුවට ගියේ කියන ආයෙ එන්නේ. ඉතින් මචං අර අපි පටන් ගත්ත කාමරේට දොර ඇරිය ගමන් ඉස්සර කාමරේ තමයි පයින්න තියෙන්නේ. ඔන්න ඒ කාමරේ මචං පොඩක් නැඳලා පනිමුද? අඩු පැනුණා නේ බා. මම පයින්නේ නෙවෙයි හිටියේ පොඩක් නැඳලා පයින් හැදුවේ. පැනුණා කරන්න දෙයක් නෑ මචං ඉතින්. අය මොකක් කර ලියන මචං. මොකක් ලියුවා මට මොකෝ. දැන් ඉතින් මචං ගේම් එක ගහලා ඉවරයි. මචං මේකේ තම එක මුඩ්ස් තියෙනවා. මට පුළුවන් වුණොත් වෙලාවක් තිබුණොත් එහෙම ඒක ගේම් ප්ලේ එක නෙවෙයි ෆුල් ගේම් ප්ලේ එකක් යවන්න. එසේනම් මම බලා සිටිය අසහා සිටිය ඔබ සැමට බොහොම ස්තුතියි. එහෙනම් කොල්ලෝ අපි ගියා.